අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ අපන්නක ජාතකය ගැන. දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ඉන්න කාලයක. අනේ පිඬු සිටුතුමාගේ මිත්‍රයෝ වගේක් 500ක් විතර මුලින් තිසරණ සරණ ගිහින්. හැබැයි පස්සේ බුදුන් වහන්සේ රජගහනුවරට වැඩම කළාම අර පිරිස ආයමත් වෙනත් ශාස්ත්‍රවරු පස්සේ ගිහින්. ඉතින් බුදුන් වහන්සේ ආපහු සවැත් නුවරට ආවම මේ ගැන අහලා ඒකට පිළිතුරක් විදිහට තමයි මේ අපන්නක ප්‍රතිපදාව. ඒ කියන්නේ නිවැරදි ඒකාන්ත මාර්ගය ගැන දේශනා කරන්නේ. අපි අද ඒ ගැන ටිකක් ගැඹුරින් බලමු. හරි. බුදුන් වහන්සේටි මද උපාසකවරුන්ව ගෙන්නලා අහනවා ඇත්තද මේ කතාව? තිසරණේ අත්හැරියා කියන්නේ කියලා. ඉතින් යාලටත් ඉතින් ඒක පිළිගන්න වෙනව නේද? එටිකුර තමයි බුදුන් වහන්සේ තිසරණේ වටිනාකම ගැන පහදලා දෙන්නේ. අර මුළු ලෝක ධාතුවේම බුදු කෙනෙක් හා සමාන කෙනෙක්වත් ගුණවලින් උසස් කෙනෙක්වත් නැහැ කියන එක. ඒක ඇත්ත. ඒ වගේ උතුම් සරණක් අත්හරින එකේ තියෙන අනුවණකමි පෙන්වා දෙලවා. අර ගාතාවකුත් තියෙනවනේ යකේචි බුද්ධං සරණං ගතාසේ. ඔව් ඒකෙන් කියන්නේ තිසරණ සරණ ගිය අය අපායෙන් මිදෙනවා නේද? හරියටම. ඒ වගේම කියනවා අර කඳු වනාන්තර වගේ දේවල් සරණ ගියාච හරියන්නේ නැහැ කියලා. නෑ දුකින් මිදෙන්න නම් අර චතුරාර්ය සත්‍යය තේරුම් ගන්න ඕන. අනිවාර්යයෙන් මේ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කියන්නේ නිවැරදි දැක්මේ ඉඳලා සමාධිය දක්වා යන මේ පිළිවෙත. ඒ වගේම බුද්ධානුස්සතිය වගේ භාවනාවලින් සිත දියුණු කරගත්තම සෝවාන් මාර්ගඵල වගේ උතුම් තත්ත්වයන්ටපත් වෙන්න පුළුවන්. අවසානයේ නිවන් දකින්නත් පුළුවන්. ඉතින් එහෙම පිහිටක් තියෙන මාර්ගයක් අත්හරින එක කොහෙත්ම හොඳ නෑ කියලායි උන්වහන්සේ කියන්නේ. ඉතින් මේක තවත් පැහැදිලි කරන්න කියලා අනීපිඩු සිටුතුමයි ඉල්ලුවම බුදුන් වහන්සේ මේ අපන්නක ජාතකයේ ගේනෝ නේද? උදාහරණයක් විදියට. ඔව්. ඒකෙන් තමයි මේ නිවැරදි මාර්ගය අපන්නකයි. අර බැලු බැල්මට හලි වගේ පෙනුනට අවදාන මාර්ගය සපන්නකයි අතර වෙනස පෙන්වන්නේ. කතාව හරියම රසවත්. බරණැස බෝසත් වෙළඳ නායකයෙකුයි තව අඥාන වෙළඳ නායකයෙකුයි ගල් 500 බැගින් අරන් කාන්තාරය කරහා යනවා. අර අඥාන වෙළඳ තමයි ඉස්සෙල්ලා යන්නේ. ඔව්. එතකොට කාන්තාරයේ මැදදී යාලට යක්ෂයෙක් මුණ ගැහෙනවනේ. යක්ෂයා මායාවක් මවනෝ වතර තියනවා වගේ. හරියට දිය ඇලි පොකුණු වගේ දේවල් නේද? ඉතින් අර අඥාන වෙලෙන්දා මේකට අහු වෙනවා. ඉස්සරහ වතුර තියෙනවනේ කියලා හිතලා අර අමාරුවෙන් ගෙනාපු වතුර ටික විසි කරලා දානවා. අන්තිමේදී වතුර නැතුව මුළු පිරිසම විනාශ වෙනවා. හරිම කනගාටුදායකයි. ඒත් පස්සේ යන බෝසත් වෙළඳ නායකයා එතුමානම් හරිම නුවණක්කාරයි. ඔව්. එතුමාටත් අර යක්ෂයා මුණ ගැහෙනවා. ඒත් එතුමා රැවටෙන්නේ නෑ අර සෙවෙනල්ල නැති එක ඇස් රතු පාට එක. කාන්තාරේ කොහෙන්ද වතුර කියන සැකය මේ ඔක්කොම නිසා එතුමා තේරුම් ගන්නවා මේක මායාවක් කියලා. තර්කානුකූලව හිතනවා ඊට පස්සේ පිරිසටත් කාරණාව කියලා දීලා වතුර ටික පරිස්සම් කරගන්නවා. ඒ කියන්නේ විනාශ වෙලා කියලා තහවුරු වෙනවා. ඉකින් බෝසත්තුමා ආරක්ෂිතව ගිහින් වෙලඳාමත් කරගෙන ලාභත් අරන් ආපහු එනවා. නුවණ කොච්චර වටිනවද කියලා පේනව නේද? මේක වර්තමානයට ගලපලා බලුවොත් අර අඥාන වෙලඳා වගේ තමයි. ඒ කියන්නේ බාහිර පෙනුමට ලේසි තර්කවලට අහු වෙන අය. බෝසත් වෙලඳා තමයි නුවණින් විමසලා සැක සහිත දේ අඳුනගෙන නිවැරදිම දේ තෝරා ගන්න කෙනා. හරියටම යක්ෂයාගේ වචන ඒ කියන්නේ අර සපන්නක සැක සහිත දේ විශ්වාස කිරීම විනාශයට හේතු වුණා. වතුර රැක ගැනීම ඒ කියන්නේ අපන්නක නිවැරදි ඒකාන්ත දේ ආරක්ෂාවට හේතු වුණා. ඔව් ඒකයි බුදුන් වහන්සේ අර ගාථාවෙන් කියන්නේ අපන්නකාන්තාන මේකේ ဒ ුතියං ආහුතක්කිකා කියලා සමහරු තර්කයට මුල් තැන දෙනවා. ඔව් නිවැරදි දේ දෙවනි තැනට දානවා. ඒත් නුවණැති කෙනා එත්තදන්‍යාය මෙදාවීතං ගන්හේ යදපන්න කන්ටි. ඒ කියන්නේ හරියද කාරණා තේරුම් අරන් ඒකාන්තයෙන්ම හිතසුව පිනිස පවතින අනේ අපන්නක දෙමයි තෝරගන්නේ. මේ අපන්නක මාර්ගය තමයි තිසරණේ ඉඳලා සීල සමාධි ප්‍රඥා හරහා නිවන දක්වාම යන සම්මා මඟ. ඒක තමයි සියලු බුදු පසේ බුදු මා ආරතන් වර්ෂලා ගිය මාර්ගයත් මේකම තමයි අපන්නක ප්‍රතිපදාව. අවසානයේදී මේ දේශනාව අහලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අර මුලින් වැරදි පාරේ ගිය උපාසකවරු 500ම සෝවාන් ඵලයටපත් වෙනවා. ඒක තමයි වැදගත්ම දේ. ඉතින් මේ මුළු කතාවෙම අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය තමයි ජීවිතේ තීරණ ගන්නකොට විශ්වාසයන් තෝරා ගන්නකොට අර මතු පිට පෙනුමට ලස්සන තර්කවලට විතරක් අහුවෙන්නේ නැතුව තමන්ගේම යහපතට තියෙන මාර්ගය මොකක්ද කියලා හොයලා බලලා ඒක තෝරා ගැනීමේ වැදගත්. එසේනම් අද අපි මේ කතාබහ අවසන් කරමු. හැමෝටම සිතන්නට යමක් ඉතිරි කරමින්. වර්තමානයේදී අපිට කොච්චරනම්
තොරතුරු, මතවාද, මඟ පෙන්වීම ලැබෙනවද? මේ අතරින් ඇත්තටම නිවැරදි ඒකාන්ත අපන්නක දේවල් මොනවද? අර සැකසහිත මතු පිටින් විතරක් ලස්සනට පේන සපන්නක දේවල් මොනවද? මේවා වෙන් කරලා අඳුනගල නිවැරදි දේ තෝරගන්න අපිට තියෙන හැකියාව ගැන ටිකක් හිතලා බලමු.